හරි ඔක්කොල පිළිගන්න අලුත් වීඩියෝ එකකට අද අපි කතා කරන්න යන්නේ මේ මූන් වේල් ටෙස්ට්නෙට් එක කොහොමද කරන්න කියලා. මේක නම් පෝස්ට් එකක් දැම්මේ මාර්තු 18 වෙනිදා මම හිතන්නේ මතක හැටියට මේ දද අපික පුළුවන් කටේ කරන්න කිව්වා. අද මේ වීඩියෝ එකක් දානවා බලමු මේ තේරෙන්නේ නැති කට්ටිය ඒක බලලා කරගන්න. ඉස්සරම ඔයාලා මේ ලින්ක් එක ක්ලික් කරලා වෙබ් බ්‍රවුසර් එකට යන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙන්නේ. මෙතනින් ඔයාලා ජොයින් now ක්ලික් කරන්න. ජොයින් now ක්ලික් කරාම ඔයාලට මෙතන wallet එක කනෙක්ට් කරන්න තියෙනවා. ඔයාලා මෙතන MetaMask wallet එක කනෙක්ට් කරන්න. වොලට් එක දුන්නාම ඔයාලට ගියාට මෙතන මේ වගේක් වෙනවා වෙල්කම් ටු මූන්වෙල් කියලා. ඔයාලා මෙතනින් කන්ටිනියු දෙන්න. ඊට පස්සේ ටික වෙලාවක යම ඊට පස්සේ ඔයාලා මෙතනින් ෂුවර් කියන එක දෙන්න. හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි වැටෙන්නේ. ඔයාලා ඒකට පොඩ්ඩක් පල්ලට ස්ක්‍රෝල් කරාම ඔයාලට මෙතන ටාස්ක් ටික බලා ගන්න පුළුවන්. මෙතන කනෙක්ට් your wallet කියලා අපි wallet එක කොහොමද කනෙක්ට් කරන්නේ මෙතන වෙරිෆයි කියන එක දෙන්න. ඒකට මේ මෙතන සයිට් එක විසිට් කරන්න තියෙනවා. මෙතන රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා. ඒවල එහෙම කරගන්න. මේ ටික එහෙම කරලා ඔයාලා ඔක්කොම වෙරිෆයි කියන එක ක්ලික් කරන ඊට පස්සේ ටාස්ක් ටික වෙරිෆයි වෙනවා. ඒකට තව පොඩ්ඩක් පල්ලට ගියාට පස්සේ ඔයාලගේ මෙතන Twitter තියෙනවා. Google account එක, email එක, Discord එක, Telegram එකම කනෙක්ට් කරගන්න. ඔයාලා ඒ ටික කනෙක්ට් කරගෙන මෙතන වෙරිෆයි කියන එක ක්ලික් කරන්න. එහෙම වෙරිෆයි කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන මේ තියෙනවා මේ මම මේක කරලා තියෙන්නේ මගේ අනිත් account එක මම මේක කරන්නට කියලා දෙන විතරයි කරන්න යන්නේ නැහැ. ඔයාලට මෙතන මේ තියෙනවා මේ බැජ් එක ක්ලේම් කරගන්න. මෙතන ඇති ක්ලේම් කියලා ඔප්ෂන් එක. ඊට මේ ටාස්ක් එක කම්ප්ලීට් කරාම ඊළඟට ඔයාලා ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට ඒක ක්ලේම් කරගන්නයි. ඔයාලා ඒක ක්ලේම් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ ගියාට පස්සේ ඔයාලා මේ මෙතන ක්ලික් කරලා මෙතන මේ බැජ් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙන්නේ. ඔයාලා මෙතනින් මේ අර ක්ලේම් කරගත්ත බැජ් එක මින්ට් කරගන්න ඇති. ඔයාලා මෙතන මේ බැජ් එක වෙන්න මේ බැජ් එකේ මේක ක්ලික් කරාම පස්සේ ඔයාලගේ MetaMask එක පොප් වෙයි. නැත්තම් එහෙම වෙන්නේ නැද්ද මම හරියට මතකත් නැහැ. මේ ක්ලේම් වෙනවා කොහොමද? ඊට පස්සේ ඔයාලා ක්ලේම් කරගත්තට පස්සේ ඔයාලට මේ බැජ් එක ක්ලේම් වෙලා ඔයාලට මෙතන ක්ලික් කරලා මෙතන ඔයාලට මෙතන පෙන්නයි ඔයාලගේ ඩිස්ප්ලේ බැජ්ස් ගොඩේ ඔයාලගේ බැජ් එක පෙන්නයි. දැන් මට මේ බැජ් හතරක් ඇවිල්ලා තියෙන්නේ මම දවස් හතරක් පහක් වැඩ කරපු හින්දා ඔයාලත් මේ අද පටන් ගන්න මේ ටස්ට් එක ගොඩක් කල් ඇදී කියලා හිතන මොකද බැච් ගොඩක් තව වෙන්න තියෙනවා මෙතන මේ 1 2 කියලා ගොඩක් තියෙනවා මේ මේවා තමයි හුක් වෙලා ඒවා මොනවා එනවා කියලා අපිට තාම කියලාත් නැහැ හින්දා ටික කාලයක් ඇදෙයි ඔයාලා ඊට පස්සේ මේ ටාස්ක් ටික කරගන්න ඊට පස්සේ ඔයාලා මෙතන ආයෙ ක්ලික් කරලා මේ යූසර් සෙන්ටර් කියන එක තියෙනවා එතන ක්ලික් කරන්න ඔයාලා ඊට පස්සේ මේ තමයි පොයින්ට් දැන් මම වැඩ කර බලන්න මට පොයින්ට් 605ක් ඇවිල්ලා තියෙනවා ඔයාලට මේ පොයින්ට් ගන්න හැටි මම කියන්නම්. මෙතනම earn more moon beams කියලා තියෙනවා. ඔයාලා ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන ටාස්ක් ටිකක් තියෙනවා. දැන් ලෝඩ් වෙන පොඩ්ඩක් වෙනවා. ඒක ක්ලික් කරාම ඔයාලට මේ ටාස්ක් පේජ් එක ලෝඩ් වෙලා ඔයාලට මේ ටාස්ක් ටිකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා join our community කියලා එකක්. community engagement, the referral program, digital asset verification, more task, gold mining කියලා ටාස්ක් වර්ග 6ක් තියෙනවා. මෙතන ඔයාලා ඉස්සරම මේ join our community කියන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ page එක load වෙයි. මෙතන තියෙනවා ඔයාලගේ Telegram එක verify කරන්න, Twitter එක verify කරන්න, Twitter follow කරගන්න කියලා ඔයාලා ඉස්සරම මේ participate ක්ලික් කරලා ඒක කරන්න. ඊට පස්සේ කරාට පස්සේ ඔයාලා මෙතන verify දෙන්න. ඊට පස්සේ verify වෙලා ඔයාලට මේ දීලා තියෙන moonbeams ගන්න ඔයාලගේ point ගොඩ add වෙයි. එතන ඒ ටික කරගන්න කරන්න පුළුවන් ටාස්ක් ටික කරගන්න ඔක්කොම කරන්න බැරුව ඇති කරන්න පුළුවන් ටික කරගන්න ඊට පස්සේ මේ community engagement කියන එක ගන්න එතනත් ඔයාලට ටාස්ක් ටික බලා ගන්න පුළුවන් වෙයි එතනත් ඔයාලා මේක බලලා ඔයාලට කරන්න පුළුවන් තියෙන ටාස්ක් ටික කරගන්න පුළුවන් ටාස්ක් ටික ඔක්කොම කරගන්න අන්නේම මේ ටික ක්ලික් කරලා බලලා ඔයාලට පුළුවන් ටාස්ක් ටික කරගන්න මේ දෙකේ තාම ටාස්ක් ඇවිල්ලා නැහැ ඒක ඉස්සරහට ඒ ටික ආවට පස්සේ ඒ ටික ගැන අප්ඩේට් එකක් දෙන්න ඒ ටික බලලා කරගන්න ඊට පස්සේ ඔයාලට මේ ඔයාලට ප්‍රෝග්‍රෑම් ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා සීසන් ඉවෙන්ට් කියලා. ඒක පොඩ්ඩක් ක්ලික් කරලා බලන්න. මෙතන දැන්න තියෙනවා අපි ක්ලේම් කරගත්ත බැච් එක විතරයි. ඔයාලට ඉස්සරහට තමයි මෙතන ටාස්ක් එන්න පුළුවන් එක එක ඉවෙන්ට්. ඔයාලා ඒවා බලලා මේ ඒ ටාස්ක් එකම කම්ප්ලීට් කරගෙන බැච් එක ක්ලේම් කරගන්න. මේක බැච් එක බොහෝ දුරට ගොඩක් දුරට වටී කියලා හිතනවා. එහෙනම් පුළුවන් තරම් පුළුවන් බැච් එක අනිවාර්යෙන් ක්ලේම් කරගන්න try එකක් දෙන්න. ඊට පස්සේ මේවා ක්ලික් කරලා බලන්න ඒවා ඔක්කොම කමින් සූන් කියලා තියෙන්නේ. ඔක්කොම ටාස්ක් වගේ කමින් සූන් තියෙන ගොඩක් ටාස්ක් ඇවිල්ලා නැහැ මොකද ටස්ට් net එක තාම අලුත්
ඉස්සරහට ඒ ටික එන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලා ආයෙ ටෙලිග්‍රෑම් channel එකට ඇවිල්ලා මේ යට තියෙනවා post link එක. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට අලුත් page එකක් pop up වෙනවා. ඒ redirect වෙයි ඒකට ඔයාලගේ wallet address එක දෙන්න. මෙතන wallet එක ඔයාලා ක්ලික් කරලා මෙතනින් ඔයාලා wallet address එක copy කරලා මෙතන paste කරලා මේ request කියන එක දෙන්න. දැන් මගේ නම් එන්නේ මොකද මං ගත්තා මේක 5:24කට එකපාරයි එන්නේ. තවට පැය 10 විනාඩි 3ක් ඉන්න ඕනේ. අලුතෙන් post එක ගන්න. ඊට පස්සේ ඔයාලා link එක ක්ලික් කරලා link එක ක්ලික් කරලා පස්සේ ඔයාලා අලුත් site එකකට ආයෙත් redirect වෙනවා. ඔයාලා මෙතනින් MetaMask එක දෙන්න. ඊට ඔයාලා මෙතනින් add to MetaMask දීලා Moonway testnet එක ඔයාලගේ MetaMask එකට add කරගන්න. දැන් successful added කියලා එනවා. ඊට ඔයාලට මෙතන wallet එක connect කරගන්න තිබ්බොත් wallet එක connect කරගන්න මට හරියට මතක නැහැ. ඉස්සරම ඔයාලා ඊට පස්සේ මෙතනින් මෙහෙම දියද්දි මෙතන ඉඳන් ඔයාලට ගත්ත post ගාන මෙතන පෙන්නනවා. එතනින් පොඩි ගානක් කරන් ඔයාලා bridge කරන්න. මෙතන continue දෙන්න. දැන් bridge කරලා තියෙක bridge කියන එක දෙන්න. ඊට පස්සේ MetaMask එක pop up වෙනවා. ඒක ඔයාලා confirm කරන්න. ඊට පස්සේ successfully කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලා back වෙලා මෙතන ආය Sepolia select කරලා මෙතනින් මේ Sepolia select කරලා ඊට Sepolia balance එක පෙන්නනවා. ඔයාලා Sepolia ගන්න මම කලින් ඉඳන් කියලා තියෙනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා කමෙන්ට් එකක් දාන්න යන්න කියලා දෙන්නම් ඔයාලාට. මෙතන ආය පොඩි ගානක් select කරලා එතන ආය continue කරන්න. ඊට පස්සේ ඒකත් pop up වෙයි MetaMask එක. ඒකත් ඔයාලා continue කරගන්න. දැනට ওই ටික තමයි කරන්න තියෙන්නේ. ওই ටික තමයි කරගන්න තියෙන්නේ. ඔයාලා මෙතන පුළුවන් අර referral ටිකක් අහගන්න. තමන්ගේ අනිත් වෙන device තියෙනවා නම් ඒ වගේ හරි කමන්නේ පුළුවන් කට්ටිය referral ටිකක් ගහගන්න try එකක් දෙන්න. එහෙනම් ওই ටික තමයි දැන් කරන්න තියෙන්නේ. අලුතින් update එකක් આવුත් ඒවා Telegram channel එකේ update කරන්න. join කරලා නැති කට්ටිය ඉන්නවා නම් join වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමුවෙමු.